ඊළඟ එක තමයි රැකියාව අහිමි වුණොත් ඒ රැකියාව අහිමි වෙලා සිටින කාලයට සම්පූර්ණ විශ්‍රාම වැටුපක් ලැබෙන්න තමාටම විශ්‍රාම වැටුප් ගෙවා ගන්න හැකියාව තියනවාද කියලා. ඒ කියන්නේ මෙතනදී රැකියාවක් කරන අතරතුර නෙමෙයි රැකියාවක් නොමැතිව ඉන්න අවස්ථාවක. මේකට දෙන්න පුළුවන් කෙලින් පිළිතුර තමයි ඔව් කියන එක. අපි මේකට ඉතාලි භාෂාවෙන් කියනවා වෙර්සමෙන්ති වොලොන්තාරි ස්වේච්ඡා දායක මුදල් කියලා. දැන් මේකෙන් ගම්ම වෙන්නේ යම් කිසි කෙනෙකුට වසර 20ක්වත් අඩුම ගානේ වැඩ කළා නැත්නම් ඒ කෙනාට හැකියාව ලැබෙනවා ඒ වසර 20 සම්පූර්ණ කරගන්න තමාටම අදාළ විශ්‍රාම වැටුප ගෙවා ගන්න. එතකොට ඒ විශ්‍රාම වැටුපට සුදුසුකම් කියන්න පුළුවන් අවම වසර 20 සම්පූර්ණ වෙනවා. ඉතින් මේක හිතුමතේට කරන්න බෑ. ඒ සඳහා ඊම්ස් ආයතනයෙන් අවසරයක් ලබා ගන්න ඕන. මේ සඳහා සුදුසුකම් ලබන්නේ අවම වශයෙන් වසර 5ක් දායක මුදල් ගෙවලා තියෙන අයට පමණයි. එහෙමත් නැත්නම් අවසාන වසර 5 ඇතුළත වසර 3ක් දායක මුදල් ගෙවලා තියෙන්න ඕන. අයදුම් කරන දිනට වසර 5ක් ඇතුළත වසර 3ක්වත් අවම ගානේ වැඩ කරලා තියෙන්න ඕන. ඉතින් මේ අයට තමයි මේ ක්‍රමයට ඊම්ස් කන්ට්‍රිබියුට් මුදල් තමාටම ගෙවා ගන්න අවසර ලැබෙන්නේ. දැන් මේක කිව්වයි කියලා පහුවෙනිදා ඉඳලා රැකියාවක් නොමැති අය තමාටම ඊම්ස් ගෙවා ගන්න ඊම්ස් ආයතනයේ ගාව පොරකයි කියලා මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. මම මේක කිව්වේ ඔබේ දැනීමේ වර්ධනය සඳහා පමණයි. හොඳේ. ඉතින් ඔබේ මනාපයක්. ඒ වගේම මේ ගෙවපු කන්ට්‍රිබියුට් ඊම්ස් මුදල් ඔබ මොඩෙල්ලෝ සෙට්‍රෙන්ට් එක හදද්දී ඔබ ගෙවිය යුතු බදු මුදල අඩු කරලා ඒක නැවත ලබා ගන්න පුළුවන්. ඉතින් කාට හරි මේ ගැන වැඩි විස්තර බලා ගන්න ඕන නම් මෙන්න මේ නිල මූලාශ්‍ර වෙබ් අඩවියට ගිහිල්ලා ඒක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හොඳයි ඊළඟ එක අපි බලමු බැරිලා හරි විශ්‍රාමිකයා මිය ගියොත් ඔහුගේ යැපෙන්නන්ට මේ විශ්‍රාමිකයාට ලැබුණු මුල් මුදලම ලැබෙනවද කියන එක. සාමාන්‍යයෙන් අපි දන්නවා විශ්‍රාමිකයා මිය ගියොත් ඔහුගේ යැපෙන්නන්ට මේ මුදල අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා. අපේ ලංකාවෙත් එහෙමයි. නමුත් මෙතනදී ප්‍රශ්නය තියෙන්නේ කොපමණ මුදලක් කා සඳහාද මේ මුදල ලැබෙන්නේ කියලා. දැන් මෙතනදී ඉතාලියේ නීතිය අනුව ඔහු පෙන්ෂන් එක ගනිමින් ඉන්නකොට මිය ගියොත් ඒක හඳුන්වනවා රෙවර්සබිලිටි විදිහට. ඊළඟට රැකියාව කරමින් ඉන්නකොට පෙන්ෂන් යන්නේ කලින් මිය ගියොත් ඒක පෙන්සියෝනේ ඉන්දිරිත්ත විදිහට හඳුන්වනවා. විශ්‍රාමිකයා මිය ගියාට පසුව සම්පූර්ණ මුදලම ලැබෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රතිශතයක් තමයි මෙන්න මේ විදිහට ලැබෙන්නේ. බිරිඳ හෝ ස්වාමිපුරුෂයා පමණක් නම් මිය ගිය කෙනාගේ පෙන්ෂන් එකෙන් 60%ක් හිමි වෙනවා. බිරිඳ හෝ ස්වාමිපුරුෂයා එක දරුවෙක් නම් මුළු මුදලින් 80%ක් ලැබෙනවා. බිරිඳ ස්වාමිපුරුෂයා සහ දරුවන් දෙදෙනෙක් හෝ ඊට වැඩි නම් මුළු පෙන්ෂන් මුදලම පවුලේ අයට හිමි වෙනවා. දරුවන් පමණක් ඉතුරු වුණොත් එක් දරුවෙකුට 70%ක්, දරුවන් දෙදෙනෙකුට 80%ක් සහ දෙදෙනෙකුට වඩා වැඩි නම් 100%ක් වශයෙන් බෙදලා යනවා. ඒ වගේම දරුවන් අවුරුදු 18 වෙනකන් මේක ලබා ගන්න පුළුවන්. නමුත් උසස් අධ්‍යාපනය ලබනවා නම් අවුරුදු 26 වෙනකන් ලබා ගන්න පුළුවන්. දරුවා ආබාධිත නම් වයස සීමාවකින් තොරව ජීවිත කාලය පුරා මේ පෙන්ෂන් එකෙන් කොටසක් ලැබෙනවා. දැන් මේ දීමනාව ලබා ගන්න අනිවාර්යයෙන්ම බිරිඳා ස්වාමිපුරුෂයා නීත්‍යානුකූලව විවාහ වී සිටිය යුතුයි. මෙතනදී දික්කසාද වී සිටින පවුල් සඳහා මේ වැඩිපුර ලබා දෙන දීමනාව ඉතා කොන්දේසි සහිතව ලබා දීමට ඉඩ තියෙනවා. මොකද බොහෝ විට එම මුදල් අදාළ පුද්ගලයාට නොලැබී අවභාවිතා වීමට තියෙන සම්භාවිතාව වැඩි නිසා. ඒ ගැන රජය ඉතා විමසිල්ලෙන් සිටිනවා. ඒ වගේම අදාළ පවුලට තියෙන ආදායම් සහ වත්කම් ප්‍රමාණය අනුව මේ වැඩිවන දීමනාව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම පින්පඩිය කියන එක අසෙන්න සෝෂාලය ඒ සඳහා විශ්‍රාමිකයා මිය ගියාට පසුව බිරිඳට හෝ දරුවන්ට ලැබෙන්නේ නැහැ. මොකද ඒක ඒ අදාළ පුද්ගලයාටම රජයෙන් ලබා දෙන සහන දීමනාවක් නිසා. ඉතින් කාට හරි ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මෙන්න මේ ඊම්ස් එකේ වෙබ් අඩවියට ගිහිල්ලා සම්පූර්ණ විස්තර ලබා ගන්න පුළුවන්. ඊළඟ එක බලමු අසනීප හෝ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සිටින පවුල් වලට ඒ අදාළ විශ්‍රාමිකයා මිය ගියොත් එම විශ්‍රාම වැටුපට යම්කිසි මුදලක් වැඩි වෙනවද කියන එකත් බලමු. උසස් අධ්‍යාපනය ලබනවා නම් අවුරුදු 26 වෙනකන් මේ විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුප ලබන්න අයිතිය තියෙනවා කියලා. නමුත් මේ අයට එහෙම නැහැ. ජීවිත කාලය පුරාම වයස සීමාවකින් තොරව ඒ අදාළ විශ්‍රාම වැටුපෙන් කොටසක් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඒක බෙදී යන ආකාරය කොයි වගේද කියලා. සහකරු හෝ
එක ආබාධිත දරුවෙක් සිටිනවා නම් මියගිය කෙනාගේ පෙන්ෂන් එකෙන් 80%ක් ලැබෙනවා. මෙතනදී දරුවෙක් නෙවෙයි සමහරට යැපෙන්නෙක් වෙන්නත් පුළුවන්. සහකරු සමග එක් ආබාධිත දරුවෙකු හෝ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි නම් මුළු පෙන්ෂන් එකම 100%ම පවුලට ලැබෙනවා. ඒ වගේම පවුලේ දීමනාව අපි මේකට කියනවා අසෙඤ්ඤෝ නියුක්ලියෝ පෙන්සියෝනාති කියලා. විශ්‍රාම වැටුපට අමතරව පවුලේ ආබාධ සමාජිකයන් ඉන්නවා නම් රජයෙන් දෙන මුල් දීමනාවට වැඩි මුදලක් එකතු වෙනවා. මෙතනදී රජය බලන ආදායම් සීමාව ලිහිල් කරන නිසා සාමාන්‍ය පවුලකට වඩා වැඩි දීමනාවක් මේ වගේ පවුලකට ලැබෙන්න ඉඩ තියෙනවා. දැන් ඕගලන්ට පේනවා ඇති සාමාන්‍ය පවුලකට ඔහුගේ යැපෙන්නන්ට හිමිවන්නේ අසඤ්ඤෝනික දීමනාවයි. නමුත් ඉහත සඳහන් තත්ත්වය ඊට වඩා වෙනස්. ඉතින් වැඩි විස්තර අවශ්‍ය කෙනෙකුට මේ නිල මූලාශ්‍ර වෙබ් අඩවිවලට ගිහිල්ලා මෙන්න මේ විදියට බලන්න පුළුවන්. හොඳයි අපි මේකත් බලමු. සමහරවිට මේකත් ටික දෙනෙකුට හරි ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. විවාහ නොවි එකට ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවානේ. ඒ කියන්නේ කොන්විවෙන්ති අපි කියනවා ලිවින් ටුගෙදර් කියලා කොන්විවෙන්ති. මේ බැරිලාකත් මේ තමන්ගේ කාලාත්‍රය මිය ගියොත් බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට මේ මුදල ඔහුට හෝ ඇයට ලබාගත නොහැකිද කියන එක. දැන් ඉතාලි ජාතිකයන් නම් එකට ජීවත් වෙන යුවළවල් බොහෝ දැක ගන්න පුළුවන්. නමුත් අපේ ශ්‍රී ලාංකිකයන් ඉන්න ඉතාමත් අඩුවෙන්. ඔවුන් විශ්වාසය මත ජීවත් වෙනවා නම් ඔවුන්ට කියනවා කොන්විවෙන්තීන් ෆාත්තෝ කියලා. ඒ වගේ විශ්වාසය මත ජීවත් වෙන යුවළවල් සඳහා දෙන්න පුළුවන් කෙලින් පිළිතුර තමයි නෑ කියන එක. නමුත් මෙතන නීතියක් තියෙනවා මේ පෙන්නන විදියට උනියෝනි චිවිල කියලා. මේ සඳහා නගර සභාවේ ලියාපදිංචි වෙන්න ඕන. මෙතනදී ඔවුන් සමලිංගිකයන් වුණත් නගර සභාවේ උනියෝනි චිවිල විදියට ලියාපදිංචි වෙලා තියෙනවා නම් Taman මේ අසවල් පුද්ගලයා සමග එක නිවසක එකට ජීවත් වෙනවා කියලා අන්නේ අයට හැකියාව ලැබෙනවා Tamanගේ කාලාත්‍රය මිය ගියත් අදාළ පුද්ගලයාගේ විශ්‍රාම වැටුපෙන් කොටසක් ලබා ගන්න. ඒ වගේම දරුවන් සිටිනවා නම් මෙම යුවළවල් සඳහා දරුවන් අවුරුදු වයස අවුරුදු 18ට අඩු නම් ඔවුන්ට 70% සිට 100% දක්වා ලබා ගන්න පුළුවන්. සමහර විට කාලාත්‍රයට මෙය නොලැබී යන්නත් පුළුවන්. නමුත් ඔහු වැඩ කරන කාලය අතරතුර මිය ගියොත් trattamento di fine rapporto අවසාන මුදල් පියවීම ලබා ගන්න පුළුවන්. නමුත් නීතිය පැත්තෙන් ටිකක් ෆයිට් කරන්න වෙනවා. අර විශ්‍රාම වැටුප ගන්නවා වගේ ඒක සරල දෙයක් නම් නෙමෙයි. එම නිසා මේ යුවළවල් සඳහා මගේ උපදේශය වෙන්නේ සාමය පවතින වෙලාවේ ගිවිසුමක් ගහගන්න. යුද්ධයට ගියාට පස්සේ ගිවිසුම් අත්සන් කරන්න බෑනේ. ඉතින් තැටිය රත් වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්ච ගන්න අදාළ අය නුවණක්කාර විය යුතුයි. ඉතින් ඔයාලගේ මනාපයක්. ඒ නිසා ඒ ගැන නුවණක්කාරව සිතලා බලලා ඊසේ ලියවිල්ල දෙදෙනාගේම නම් දාලා හදලා තියාගන්නත් වාර්ෂික ආදායම් වාර්තාව කුත් එකේ නම දාන්නත් අමතක කරන්න එපා. ඒවා ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවේදී ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් මේ සඳහා ඔබට ළඟම තියෙන නගර සභාවෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. හොඳයි ඊළඟ එක බලමු විශ්‍රාම වැටුප වසරකට වාර 13ක් ලබා දෙනවද කියලා. ඒ කියන්නේ ත්‍රිදිශීම ලබා දෙනවද කියන එකත් බලමු. පිළිතුර වෙන්නේ ඔව්. විශ්‍රාම ගන්න සියලුම දෙනාට වසරකට වැටුප් වාර 13ක් ත්‍රිදිශීම හිමි වෙනවා. 13 වෙනි වැටුප දෙසැම්බර් මාසයේ මැද භාගයේ ලබා දෙනවා. මේක ලබා දෙන්නේ උත්සව අවස්ථාවේදී වියදම් කරන්නයි. මේ 13 වෙනි වැටුප කාටද හිමි වෙන්නේ? මෙන්න මේ අයටයි. සාමාන්‍ය විශ්‍රාම වැටුප ලබන අයට, පින්පඩිය ලබන අයට, අසෙන්න සොෂාලේ, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට සහ තමාගේ කාලාත්‍රයගේ මිය යාමෙන් පසු වැටුප් ලබන අයට. ජනවාරියේ සිට දෙසැම්බර් දක්වා වැඩ කරන ඕනෑම කෙනෙකුට මේ 13 වෙනි වැටුප ලබා ගන්න පුළුවන්. වසර පුරා වැඩ කරලා නැත්නම් අදාළ කෙනාට ලැබෙන්නේ ඒ මාස කිහිපයට ගණනය කරන ලද 13 වෙනි වැටුප පමණයි. එන මාස 6ක් වැඩ කරලා තියෙනවා නම් මාස 6කට තමයි 13 වෙනි වැටුප ගණනය කරන්නේ. තවත් කාරණාවක් මෙතනදී එළිදරව් වුණා 14 වෙනි විශ්‍රාම වැටුපක් සමහර අයට ලබා දෙනවාද කියලා. මෙතනදී කියන්නේ යම්කිසි කෙනෙකුගේ විශ්‍රාම වැටුප ජීවන තත්ත්වය අනුව ඉතා මදි නම් ඔහුට ජූලි මාසයේදී 14 වෙනි වැටුපක් ලබා දෙනවා කියලා. තාම හොඳයි නේද? මෙතනදී තියෙන සුදුසුකම තමයි සාමාන්‍ය විදියට වයස අවුරුදු 67 සම්පූර්ණ වෙලා තියෙන්න ඕන.
ඒ වගේම ආදායම රජයේ නියම කරන නිශ්චිත අඩු ආදායම් සීමාවකට වඩා වාර්ෂිකව වැඩි වෙන්න ඕන. ඉතින් මේ සුදුසුකම් තියන අයට මේ 14 වෙනි විශ්‍රාම වැටුප ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ගැනත් මෙන්න මේ වෙබ් අඩවිය වලින් වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන් අවශ්‍ය අයට. හොඳයි යාළුවනේ, වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා මගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් ඊළඟ වීඩියෝ එක මග නොහැරෙන්න කලින් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයාලත් මේවා ගැන මොනවා හරි මීට වඩා දන්නවා නම් පල්ලෙහා කමෙන්ට් එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊයෙන් එන්නම්